ආයුබෝවන් ක්‍රිකට් ගැන හොයන ක්‍රිකට් වලට ආදරය කරන හැම දෙනාටම. ඉතින් ඔයත් නාලිකාවට අලුත් කෙනෙක් නම් නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නාලිකාව එක්ක එකතු වෙන්න. ඉතින් කලින් ඉඳන් හිටපු අපේ යාළුවෝ හැමෝම අදත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ඔක්තෝබර් 29 වෙනිදාට අදාළව ICC විසින් නවතම යාවත්කාලින කරපු ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කරා. එහිදී යාවත්කාලින වන එක්දින ශ්‍රේණිගත කිරීම වලට අනුව තම ක්‍රිකට් දිවියේ ප්‍රථම වරට එක්දින පිතිකරන ශ්‍රේණිගත කිරීම වල පෙරමුණ ලබා ගැනීමට ඉන්දීය සුපිරි විතිකරු රෝහිත් ශර්මා සමත් වෙලා තියෙනවා. බොහෝ දුරට රෝහිත් ශර්මා ඕස්ට්‍රේලියානු තරගාවලියේදී දැක්වූ දක්ෂතා විශේෂයෙන්ම දෙවන එක්දින තරගයේදී ලකුණු 74ක් හෝ ආසන්න ප්‍රමාණයක් ඉන් අනතුරුව තුන්වෙනි එක්දින තරගයේ ලබාගත් ශතකය මේ ශ්‍රේණිගත කිරීම වල ඉහළට වෙන්න හේතු වෙන්න ඇති. මීට පෙර එම ස්ථානයේ රැඳී සිටියේ ඉන්දීය පිතිකරු ශුභ්මන් ගිල්. නමුත් රෝහිත් ශර්මා ප්‍රසාද ලකුණු 781ක් ලබා ගැනීමත් සමග ඔහු පෙරමුණ ගැනීමට සමත් වුණා. විශේෂත්වය නම් ශුභ්මන් ගිල් ස්ථාන දෙකක් පහළට ගොස් අංක 3 දක්වා පහළට ගොස් තියෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා නායක චරිත් අසලංක කිසිදු වෙනස් වීමකින් තොරව පෙර පරිදිම අංක 7 ස්ථානයේ රැඳී සිටිනවා ප්‍රසාද ලකුණු 716ක් සමග. කෙසේ නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙක් ශ්‍රේණිගත කිරීම වල ඉදිරියට පැමිණීමට සමත් වෙලා තියෙනවා. ඒ අනුව පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් හා ජනිත් ලියනගේ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම වල එක් ස්ථානයේ බැගින් ඉදිරියට පැමිණීමට සමත් වෙලා තියෙනවා. ඒ අනුව එක්දින පිතිකරන ශ්‍රේණිගත කිරීම වල කුසල් මෙන්ඩිස් 11 වන ස්ථානයේ දක්වාත්, පැතුම් නිස්සංක 12 වන ස්ථානයේ දක්වාත්, ඒ වගේම ජනිත් ලියනගේ 28 වන ස්ථානයේ දක්වාත් ඉදිරියට පැමිණීමට සමත් වෙලා තියෙනවා. මීට අමතරව පැතුම් නිස්සංක තවමත් 20/20 ශ්‍රේණිගත කිරීම වල අංක 4 ස්ථානයේ රැඳී සිටිනවා. මේ අතර ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති තුන්වන හා අවසාන එක්දින තරගයේදී උඩ පන්දුවක් රැක ගැනීමට ගොස් ආබාධයකට ලක් වුණා ශ්‍රේයස් අයියර්, ඉන්දීය එක්දින කණ්ඩායමේ උපනායක. පසුව ඔහු එදිනම සිඩ්නිහි රෝහලකට ඇතුළත් කරලා තියෙනවා. අනතුරුව සිදු කළ පරීක්ෂණවලදී වෛද්‍යවරුන් ප්‍රකාශ කරලා තියෙන්නේ ඔහුගේ අභ්‍යන්තර ලේ වහනයක් සිදු වී ඇති බව. එනිසා පසුව ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරලා තියෙනවා. නමුත් මේ වන විට වෛද්‍යවරු පවසන අන්දමට ඔහු සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ශ්‍රේයස් අයියර්ගේ තත්ත්වය යහපත් සාමාන්‍ය මට්ටමට පත් වෙලා තියෙනවා කියලා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන පාකිස්තානු සංචාරයට පෙර පාකිස්තානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති ආරක්ෂාව පිළිබඳව යම්කිසි සොයා බැලීමක් සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තියෙනවා. ඒ අනුව ඔවුන් පවසන පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය බලා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායමක් පාකිස්තානයට ගොස් ඒ පිළිබඳ සොයා බැලීමක් සිදු කරන බව තමයි වාර්තා වන්නේ. ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් පාකිස්තානු ආරක්ෂක අංශයේ විශේෂ සෙබළ පිරිසක් යොදා ඇති බව තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව වෙනත් සාමාන්‍ය කණ්ඩායමකට හිමිවන ආරක්ෂාවට වඩා යම් සුවිශේෂී ආරක්ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර පාකිස්තාන සංචාරයේදී හිමිවන බව කියන්න පුළුවන්. මේ අතර ඩේලි නිවුස් වෙබ් අඩවිය වාර්තා කරනවා පාකිස්තාන සංචාරයට අදාළ ශ්‍රී ලංකා සංචිතය මේ වෙන විට තෝරාපත් කර අවසන් බවත් එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහතිකය සඳහා යොමු කරලා තියෙනවා කියලා වාර්තා කරනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසලා තියෙන්නේ මේ සංචිතය ජ්‍යෙෂ්ඨයින් හා නවකයින්ගෙන් යුක්ත මිශ්‍ර සංචිතයක් කියලා තමයි ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් අපි නම් වශයෙන් නොකියුවත් අපිට අනුමාන කරන්න පුළුවන් මෙන්න මේ ක්‍රීඩකයින් සංචිතයේ ඉඳී කියලා. ඉතින් අපි ඒ ගැන සංචිතය නිල වශයෙන් මාධ්‍යයට ප්‍රකාශයට පත් කරාට පස්සේ අනිවාර්යෙන් කතා කරමු. එහෙනම් නාලිකාවට අලුතෙන් එකතු වුණ හැමෝම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් මතක ඇතුව ටැප් කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්.